බයින්ද. දැන් කොහොමද මැතිවරණ කටයුතු? අපි මේ පළාත් පාර්ලිමේන්තුවේ 2025 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන සෑම පළාත් පාලන ආයතනයක් වෙනින්ම අපි නාම යෝජනා පත්‍ර බාර දුන්නා. සියල්ලම අනුමත වෙලා තියෙනවා. ඒ වගේම අපි සියලුම නාම යෝජනා පත්‍ර වෙනුවෙන් සියලුම කොට්ටාශ වලින් අපේක්ෂක ඉදිරිපත් කරනවා. ඒ වගේම ඒ සෑම කොට්ටාශයක්ම ජයග්‍රහණය කරන්න අවශ්‍ය වෙන කටයුතු අපි කරනවා කියන සහතිකය අපි දෙනවා. ඒ වගේම වැඩක් කරපු පක්ෂයක් විදිහට රටට ප්‍රදේශයට වැඩක් කරපු පක්ෂයක් විදිහට සෑම කොට්ටාශයකට වසමකට ප්‍රතිපාදනය කියන වැඩක් කරපු පක්ෂයක් විදිහට මේ වැඩවලට අපි දාමත් ඕනිකමින් අපි කටයුතු කරනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා ජනතාව මිසරේ රැපිඩිලා ඉන ජනතාව නිවැරදි තීන්දුවක් අරගෙන මේ මැතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් සහායයක් ලබා දෙන්න කියන විශ්වාසය තුළ අපි කටයුතු කරනවා. දැන් පාර්ලිමේන්තුවේ හැමදාම කියන්නේ හොරු මොකද්ද මේ කියන්නේ කතාව? අල්ල එක පෑන් ඉරෙන් අල්ලලා තව දින ගානෙන් හිරිය දානවා කියලා කිව්වා. ඉතින් අද වෙනකන් ඒ කටයුතු එකක්වත් කරගන්න බැරි වෙලා තියෙනවා. සතියකට මාතෘකාවක් ගේනවා. හැම සතියකම මොකක් හරි මාතෘකාවක් ගෙනලා කටයුතු කරනවා. ජනතාවගේ ප්‍රශ්න ටික අමතක කරනවා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ මීට වඩා වෙනසක්. හිටපු හැම අවුරුදු 70 ගානක සාපේ ගැන කතා කරා. ඒ සාපේ වෙනසක් කරන තමයි රටේ ජනතාව මේ වෙලාවේ බලාපොරොත්තු ඇතුව ඡන්දය දුන්නේ. ජනාධිපතිවරණය ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයේදී සියලු දෙනාම ඉවත් කරලා മന്ത്രിවරු පත් කරගත්තේ ඒ වෙනස ඇති කරයි කියලා. හැබැයි මේ වෙනස තාම දකින්න හම්බ වෙන්නේ නැහැ. ජනතාව බලාගෙන ඉන්න පොල්ගෙඩියේ ඉඳලා හැම දෙයකම වෙනසක් බලාගෙන හිටියා. මේ දෙයක්වත් කරන්න හම්බෙලා නැති ඉතින් ඒ ආණ්ඩුව බලයටපත් වෙච්ච දවසේ ඉඳලා භාණ්ඩ විනීත සියලු දේවල්ම ගණන් යනවා. ජනතාවගේ එක ප්‍රශ්නකට උත්තරයක් ලබා දෙන්න කටයුතු කරලා නැහැ. හැබැයි මේ අය දේශපාලන වශයෙන් පරිගන්නවා. ඒ පරිගැනීම ආරම්භ තමයි කරන්නේ. ඒ හින්දා ඒ වෙනුවෙන් ජනතාවගේ ප්‍රශ්න වලට අහුම්කම් දෙන්නේ ජනතාවගේ ප්‍රශ්න ඉස්සන්නේ නැහැ කියන එක අද ජනතාව දැන් ප්‍රතික්‍රියා තියෙනවා. ඒ හින්දා මේ මැතිවරණයේදී ජනතාව විශ්වාස කරනවා ජනතාව මේ මැතිවරණයේදී මේ වෙනස ඇති කරන්න දුන්නු වරද නිවැරදි වෙන අවස්ථාවක් කරගන්නවා කියන විශ්වාසය අපිට තියෙනවා. දැන් මේ මැතිවරණයේදී ජාතික ජනබලවේගයේ අභියෝගයක් වෙලා තියෙනවද? ජනතාවට තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ජනතාවනේ මේ ප්‍රශ්නෙට වෙනසක් ඇති කරන්න කියලා කටයුතු කරේ. ඉතින් ජනාධිපතිවරණයේදී වෙනසක් ඇති කරනවා කියලා අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිතුමා කිව්වා. ඒ වෙනස අද ඉස්ස කරන්න එතකොට බැරි වෙලා තියෙනවා. ඊළඟට පළාත් පාර්ලිමේන්තු මැතිවරණයේදී එතුමා ඉල්ලුවානේ මේක එතුමාට කරගෙන යන හොඳ සාර්ථක කණ්ඩායමක් දෙන්න රටේ ජනතාවගේ වතන විශ්වාස කරලා ඒ කරන අවශ්‍ය විදියට 159ක් පාර්ලිමේන්තුවට පත් කරලා යවුවා. හැබැයි 159 යවුවට අද වෙනකන් දැන් මාස ගාණක් වෙනවා මේ ආණ්ඩුව බලයට අවිල්ලා එක දවසෙන් සතියේ මේ සියලු දේවල් වෙනස් කරනවා කියන එක. හැබැයි මේ කිසිම දෙයක් අද වෙනකන් වෙනස් කරගන්න හම්බෙලා නැහැ. ඉතින් අදටත් මේ රටට සාමය ගෙනාවු මේ රට සංවර්ධනය කර මේ රටේ ජනතාවට නිසි අවශ්‍යතාවල ඉටු කරපු නායකයෙක් විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයා අවශ්‍යතාවයේ වෙනුවෙන් කටයුතු කරපු නායකයා ඉන්න පක්ෂයට තමයි අදටත් පහර එල්ල කරන්නේ. ඉතින් අද පෞද්ගලික කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයාට ප්‍රහාර එල්ල කරා. දැන් නාමල් රාජපක්ෂ මහත්මයා අල්ලගෙන ප්‍රහාර එල්ල කරන්න හදන හිරිය දාන්න හදනවා. ඉතින් මොන දේ කරත් අපි දන්නවා මේ රටට වැඩ කරපු පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ පක්ෂයේ නායකයා තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා. 30 අවුරුදු යුද්ධය අවසන් කරපු නායකයා, මේ රට සංවර්ධනය කරපු නායකයා, ආසියාවේ ආශ්‍රය කර අපි යන්න කටයුතු කරපු නායකයා ඉන්න පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඉතින් මේකේ 2010, 2011, 2012 ඉඳලා රාජපක්ෂ හොරුපුව දේශපාලන හොරුපුව මේකට අවස්ථාව දෙන්න කියලා කිව්වා. මේ අවස්ථාව දැන් ලැබිලා තියෙනවා. හැබැයි අද වෙනකම් කිසිම හොරෙක් අල්ල ගන්නත් බැරිලා තියෙනවා. රාජපක්ෂ හොරු හිරිය දාන්නත් තාම බැරි වෙලා තියෙනවා. ඒ නිසා ජනතාව මේ සර විශ්වාස කරයි මේ අවශ්‍ය කටයුතු ලබන මේ මාසේ 6 වෙනිදා දිනේ තියෙනවා. දැන් ප්‍රකාශයටපත් කරලා තියෙනවා. ඡන්ද දිනේ. ඒද අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් මේ ලබන මේ මාසේ 6 වෙනිදා ඒ අවශ්‍යතාව ඉටු කරගෙන විශ්වාසය අපිට තියෙනවා. බෝට්ටු ඉදිරිපත් කතරේ ගහයි කියන විශ්වාසය අපිට තියෙනවා. සුතීශ්වර බණ්ඩාර මහත්තයා කියලා තියෙනවා මේ ඉදිරියේදී විරෝධතා ක්‍රියාමාර්ග වලට යනවා කියලා. ඔබතුමාලා ඒවට සහයෝගය දක්වනවද කොහොමද? අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට අපි හැමදාම වැරදිච්ච කරන නිවැරදි කරන්න අපි කටයුතු කරපු පක්ෂයක්. ඒ නිසා මොන පුද්ගලයා මොන කණ්ඩායම වැරදි විදියක් කරලා ඒක නිවැරදි කරන්න අපි වෙණි හිටපු කණ්ඩායමක්. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්මයා කඳවුර හැමදාම නිවැරදි තීන්දුව ගත්ත කඳවුරක්. ඒ නිසා අපි රට වෙනුවෙන් ගන්න ඕනෙම තීන්දුවක් රටේ දේශපාලන පක්ෂයක වෙනද වත්මන් ආණ්ඩුව කරන වැරදි දෙයක් ඒක නිවැරදි කරන්න ඒ වෙනුවෙන් රටේ ජනතාවත් එක්ක අපි පෙළ ගැහිලා කටයුතු කරන්න අපි සූදානම් වෙනවා කියන පණිවිඩය අපි දන්නවා. මේ රටේ ජනතාවත් ඒක දන්නවා.